පින්වතුනි මෙන්න මෙයත් කල්පනා කරලා බලන්න. අපි කවුරුත් ඉපදිනකොට ඇඟේ නෝල් පොටක්වත් නැතුව උපදින්නේ. අපි අම්මා තාත්තා කවුද කියලාවත් දන්නේ නැහැ. එතකොට එහෙම ඉපදුනා අපි මැරෙනකොට අපේ ඔළුවේ කොච්චර ප්‍රශ්න ගොඩක්, කොච්චර බන්ධන ගොඩක් ඔළුවේ තියාගෙනද මැරෙන්නේ කියලා බලන්න. ඊට පස්සේ අපි ඉපදුනාට පස්සේ අපේ අම්මලා තාත්තලා ගෙවල් තියෙනවා. ඔන්න අපේ ගෙදර. ඊළඟට ආච්චිලා කියලාගේ වතු පිටි තියෙනවා අපේ. කියලා එකින් එක එකතු වුණා. ජීවිතේට අලුත් ප්‍රශ්න එකතු වුණා. අනුන්ගේ ප්‍රශ්න, තියෙන ප්‍රශ්න මදිවට අල්ලපු ගෙදරටත් ඔළුව දාලා බලනවා. එහි මොනවද තියෙන ප්‍රශ්න? ඒවත් මදිවට පත්තරේ අරන් බලනවා රටේ මොනවද ප්‍රශ්න. ඒක මදිවට ටීවී එක දාගෙන බලනවා ලෝකෙ මොනවද ප්‍රශ්න කියලා. ඊට පස්සේ එක එකාගේ තියෙන වංහුන් ටික Facebook වලින් බලනවා. මේ ඔළුව තන්නේ කර කුණු කන්දක්. අනිත්‍යුන්ගේ දුක් ඔක්කොම ෂෙයා කරගන්නවා. තමන් මේ දුකෙන් නිදහස් වෙලාද? තියෙන ප්‍රශ්න මදිවට. තමන්ගේ පවුලත් කැඩිලා අර ටෙලිනාට්‍යයේ පවුල කැඩිලා තියෙන දිහත් අඬ බලාගෙන ඉන්නවා. බලන්න. ඊට පස්සේ ප්‍රශ්න ගොඩ ගහගත්තට පස්සේ අවසානයේ බර වැඩි. දාලා යන්න කැමති නෑ. ඕකට මල්ලිකා දේවී ඉස්සර ජීවිතේක උපක්‍රමයක් කියලා තියෙනවා මේ මෙන්න මෙහිම. ඒ තමයි ඔය රාජ කුමාරවරු 5 දෙනෙක් ඒ රාජ සම්පත්තිය අත්හැරලා මහාන වෙන්න ගියා. ඒ රාජ කුමාරවරු 5 දෙනාගේම වස්තුව මහරජුරෝ භාණ්ඩාගාරයට අරන් ආවා. ඒකට අගබිසව ඇහුවා රජතුමනි මොනවද මේ කරත්ත පුරවලා කියන්නේ? අර රාජ කුමාරවරුන්ගේ වස්තුව. ඒ රාජ කුමාරවරුන්ට මොකද උනේ? ඒවා අතෑරලා මහාන වුණා. ඊට පස්සේ ඒ නිසා මම මේව අරන් ආවා. අනේ අර දේවීන් වහන්සේගේ හිතට හිතුණා අනිත් අය අතෑරපු දේවල්, වමෑරපු දේවල් මේ රජා අල්ලා ගන්නවනේ කියලා. ඊට පස්සේ රජාට මේක තේරුම් කරන්න ඕන නිසා බිසව කළේ ගිජු ලිහිනියෝ යන්නේන මේ මාවතක මාලිගාවටත් පේන තැනක උඩ චූටි සිදුරක් තියෙන ලොකු දැලක් මෙහෙම පතුරලා අර කේතුව වගේ උඩ සිදුරක් තියෙනවා. ඒ දැලක් දාලා ඒ දැල යට ඇතුලේ මස් කෑලි දැම්මා. මේ ඔයාලගේ කතාව අපේ කතාව මේ කියන්නේ. තුටුරාන මස් සුවඳට අර උඩ චූටි සිදුරේ අර කේතුවේ හැදේට දැල ඇතුලේනේ තියෙන්නේ. ගිජු ලිහිණුව ඇතුළට ආවා. ඇවිල්ලා මස් කෑලි කෑවා. මස් කෑලි කන්න අර ලිහිණින්ගේ ඇඟ බරයි. ඒකට කෙලින් උඩට පියඹන්න බෑ, ඇලේට පියඹන්නේ. දැන් දැලෙන් එළියට යන්න පුළුවන්ද? සමහර ගිජු ලිහිණියෝ කාපියෝ වැමෑරුවා. වමාරලා ඇඟ සැහැල්ලු කරගෙන උඩින් ගියා. තව ලිහිණියෝ වමාරුපේවත් කෑවා. කාලා තවත් බර වෙලා දැලටම වැටුණා. දේවීන් වහන්සේ රජාට පෙන්නවා. රජතුමනි බලන්න වමාරපු අය නිදහස් වෙලා ගියා. වමාරපු දේවල් කාපු අය දැලේම හිර වුණා. ඒ වගේ අපේ ජීවිත බලන්න එක එක්කෙනා අත්තරින් ඒවා අපි අල්ලා ගන්නවා. හිර වෙලා බර වෙලා ඉන්නවා සංසාරෙට. දැන් සමහර වෙලාවට එක පුතෙක් මහාන වෙන්න ආවා. අඬනවා අක්කා. අනේ මෙච්චරයි මල්ලි කෙනෙක් ඉන්නේ කියලා. ඊට පස්සේ කරුණ කියලා හිත හදා ගන්න බැරි තැන. ඉතින් අක්කා මේ පුතා මහාන වුණාට පස්සේ ඉතින් මෙයාලට තියෙන වස්තුවක් ධනයක් ඉඩකඩම් ඉතින් ඔයාටනේ පින් කරගන්නත් පුළුවන්. කඳුළු පිස්සා. සාදු කර දුන්න පැවිද්දට.
කවුරු හරි අතාරින්නදී අල්ලගන්න ආසයි. ඔය සමහර ගෙවල් වල ප්‍රශ්න වෙනකොට ස්වාමීන් වහන්සේලාට සමහර අයට අපි උපදෙස් දෙනවා කියන්න කෝල් කරලා ඔක විසඳගත්තේ නැත්නම් සිවුරෙල්ල එනවා කියලා. එපා එන්න එපා අපි විසඳ ගන්නම් කියනවා. ඇයි ආවොත් ගෙදර දෙන්න වෙනවා. එක එක්කෙනා අත්තරිනේවා අනිත් අය අල්ල ගන්නවා. ඔය Facebook වල නිවුස් වල ඔය තියෙන අනිත් අය අමාරුපු ඒවා තව කට්ටිය ගිලිනවා. ගිලලා බර වෙනවා. සංසාරේ මේකෙන් නිදහස් වෙන්නේ කොහොමද? ඒ නිසා ජීවිතේ කවදා හරි දවසක මේ ආර්ය සත්‍යය කියන එක සිහි කරන්න. අකුරු ශාස්ත්‍රය ඉගෙන ගත්තා නම් ඉගෙන ගත්ත එකේ ඵල ප්‍රයෝජනයක් විදිහට දුක්ඛාරි සත්‍ය මොනවද කියලා බණ පොතෙන් බල ලියන්න ධම්සක්කයතුන් සූත්‍රයේ තියෙනවා. ඊළඟට කොල්ලන්ට සින්දු පාඩම් අඩුම තරමේ චතුරාර්ය සත්‍ය හතරවත් කටපාඩම් කරගන්න ඔයාලට ඉතුරු වෙන්නේ එච්චරයි. නැත්තම් මේ දුකෙන් නිදහස් වෙන්න බෑ. අපි මේ දුක හිතට දුක්ඛාරි සත්‍ය මොකද්ද කියලා විමසා හිතට ගත්තේ නැත්තම් ඔය හැම දුකකදීම අපිට අඬන්න වෙනවා. ඉපදෙද්දිත් අඬන්න වෙනවා. ලෙඩ වෙද්දිත් අඬන්න වෙනවා. ඊළඟට මරණයටපත් වෙද්දිත් අඬන්න වෙනවා. ප්‍රියංගෙන් වෙන් වෙද්දිත් අඬන්න වෙනවා. ඇඬිල්ල හැර මේ ලෝකෙ කිසිවක් ඉතුරු වෙන්නේ නැහැ. ඒ ඇඬීම සල්ලි වලින් වහන්න බෑ. යාන වාහන වලින් වහන්න බෑ. මිනිස්සු දුකෙන් උමතු වෙනවා. බුදුරජාණන් වහන්සේ කාටවත් හොයාගන්න බැරිව තිබුණ මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කළා. චතුරාර්ය සත්‍ය අවබෝධ කළා. දුක උරුම කරගෙන ඉන්නේ කියලා මිනිස්සු දන්නේ නැහැ. මිනිස්සු හිතාගෙන ඉන්නේ සමහර අම්මලා කියනවා මම මැරුණා වතුර පොදක් දෙන්න ඉන්නේ උඹලා විතරයි කියලා. ඒ හිතන්නේ අම්මා ඉස්සෙල්ලා මැරෙනවා දරුවෝ පස්සේ මැරෙනවා කියලා. මේ ලෝකෙ කී කෝටියක් අම්මලා තමන්ගේ දරුවන්ගේ මරණ ඇස් වලින් දැක්කද? වැඩිහිටි පිළිවෙලට හාමුදුරුවෝ දනට වරිනවා වගේ වැඩිහිටි පිළිවෙලට මැරෙන්නේ නැහැ. වැඩිහිටි පිළිවෙලට මැරෙන්නේ නැහැ වෙනවත්නේ. උපන් සත්වයාගේ මරණය කියන එක ඉදිච්ච ගෙඩියක් කොයි වෙලාවෙ වැටෙයිද දන්නේ නැහැ වගේ එකක්. හොඳට කල්පනා කරලා බලන්න. ඊට ඊළඟට මේ ළමා අපිට හිතාගෙන ඉන්නවා මේ ළමා විය, මේ තරුණ විය, මේ වැඩිහිටි අපි අවසාන කාලේ පින් කරගන්නවා. දැන් අවුරුදු 5 ළමයා හෙට මැරෙනවා නම් අද ඒ ළමයාගේ අවසන් සමයයි. ඔය තරුණ දරුවන්ට මරණේ හෙට නම් අද ගෙවෙන්නේ ඔයාලගේ අවසන් සමයයි. ඔයාලගේ අවසන් කාලය උදා වෙලා. දැන් බලන්න හෘද සාක්ෂිය. මම යහපත් දේවල් කරපු කෙනෙක්ද කියලා තමන් කතා කරලා බලන්න. හෘද සාක්ෂිය කියන්නේ මෙහෙමයි. අපි කරපු වැරද්දක් අහුවෙලා මිනිස්සු ගොඩක් මැද මෙන්න ඔය වැරද්දක් කළා කියනකොට අපිට වචනයක් කියන්න පුළුවන් නෑ බොරු. අපි වැරද්දක් ඉන්ටර්නෙට් එකේ ගියොත් නෑ ඕක එඩිට් කරලා හදලා ඔය බොරු කියලා කියන්න පුළුවන්. හෘද සාක්ෂිය කියන්නේ තමන්ට තමන් මතක් වෙනවා මම මෙහෙම කළා කියලා. ඒතර තමන්ගේ ඇතුළෙන්ම නම් ඒක කියන්නේ කාත් එක්කද ඒක නෑ කියලා කතා කරන්නේ කාත් එක්කද? හෘද සාක්ෂිය තමන්ගේ ඉදිරියට එනවා. හෘද සාක්ෂිය එනවා ඉදිරියට. ඒ නිසා තමන්ගේ අතින් වරදක් වෙන්න දෙන්න එපා. තමන් වරදින් නැගී හිටින්න කැමති කෙනෙක් කියලා. තමන්ගේ පව් වැඩවලට තමන් හිතෙන් කැමති නෑ කියලා තමන්ගේ හදවතට ඔප්පු කරන්න.
තමන්ගේ වැරදි වලින් නැගී හිටින්න තමන් උත්සාහ කරන කෙනෙක් කියලා තමන්ගේ හදවතට ඔප්පු කරන්න. එතකොට එයාට අඩුපාඩු මතක් වෙයි. එතකොට ඇතුලෙන් හෘද සාක්ෂිය කියනවා උඹ උත්සාහ කරනවනේ වුණාට. තමන්ගේ වැරද්ද තමන්ට මතක් වෙයි. හෘද සාක්ෂිය කියනවා ඔයා ඒ වුණාට ඒකට කැමති නෑනේ. එයාව පුච්චන්නේ නෑ.